මේ නිලධාරීන්ගේ පැත්තෙන් සහ ආයතන පැත්තෙන් යම් දුර්වලතාවයක් ගැටලුවක් වෙලා තියෙනවා කියලා නිර්ණය කරලා තියෙනවද? මෙහෙමයි. නිලධාරීන්ගේ පැත්තෙන් අඩුවක් වුණා දුර්වලතාවයක් වුණා කියලා මම කියන්නේ නැහැ. නමුත් අපිට තාක්ෂණික අඩුපාඩුකම් තියෙනවා. අපිට ડોක්ටර් තිබුණා නම් කියන්නේ මුලදී කොයිද අපේ පුත්තලමේ දැන් ටිකක් ඉදි කරමින් යනවා. ඒකට තවුරුද්දක ගාන ඩොප්ලර් එක ඇවිල්ලා එනවා කියලා. ඩොප්ලර් එක ජපානයේ ජයිකා වලින් ආධාරයක් විදිහට අපිට ලැබිච්ච එක තමයි දැන් සවි කරමින් යන්නේ. ඒක අවසන් වෙන්නත් තව කාලයක් යනවා. ඊළඟට අපිට ඒක පොතුවිල් වල තව එකක් අපිට තියාගන්න තිබ්බනම් හොඳයි. එහෙම අඩුම ගානේ ඒ ඩොප්ලර් දෙක අපිට හයි කරගන්න පුළුවන් වුණොත් අර වැසි තත්වයකට එහා ගිහලා වැසි තත්වයේ දැනට කියන්නේ ඔය මිලිමීටර් 150ට වඩා වැස්සක් වහී කියලා. ඔව්. මිලිමීටර් 500ක් 600ක් වහිනවා කියලා නිශ්චිතව කියන්න නම් ඒ වලාකුළු වල තියෙන ඝනත්වය සහ ස්වභාවය නිරීක්ෂණය කරන්න පුළුවන් තාක්ෂණික හැකියාව තියෙන්න ඕනේ. ඔය ඩොප්ලර් වලින් තමයි මේ හැකියාව ලැබෙන්නේ. ඉතින් අපිට ඒක නැහැ. ඉතින් ඒ නිසා කාලගුණ දෙපාර්තමේන්තුව අරක කියන්නේ නැහැනේ. මිලිමීටර් 500ක් වහිනවා කියන්නේ නැහැනේ. 150ට වඩා වහිනවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ අපේ තාක්ෂණික දුප්පත්කමක් තියෙනවා. ඒ වගේ මම එක උදාහරණයක් කිව්වේ. අපේ ඔය සුලිකුණාටු තත්ත්වයක් එනවා කියලා ඇත්තටම කියන්න පුළුවන් තත්ත්වයක් අපිට තිබුණ නැහැ. 27 25 වෙනිදා තමයි ඔය තදබල තත්ත්වයක් ඇති වෙනවා කියන එකත් කියන්නේ අපි දැනට දත්ත ගන්නේ ඉන්දියාවේ දිල්ලිවල තියෙන කලාපීය මධ්‍යස්ථානෙන් ඒ වගේම යුරෝපා EU එකේ තියෙන ඒ සෙන්ටර් එකකිනුත් අපි ගන්නවා. ඒවෙන් තමයි අපි යම් දත්ත අරගෙන විශ්ලේෂණය කරලා ඉදිරිපත් කරන්නේ. නමුත් අපිටම කියලා හොඳ තාක්ෂණික උපකරණ සහිත මධ්‍යස්ථානයක් අවශ්‍ය වෙනවා. early warning system එකක් ඕනි වෙනවා. එවැනි දෙයක් යනකොට කල්ැතුව අඩුම ගාන අපේ ටෙලිෆෝන් වලට මැසේජ් එන්න, WhatsApp වලට මැසේජ් එන්න ක්‍රමවේදයක් හැදෙන සිස්ටම් එකක් එන්න ඕනේ. ඒ වගේ කළ යුතු බොහෝ දේවල් තියෙනවා. ඔබතුමාගේ අමාත්‍යාංශ විශේෂයෙන්ම ඔබතුමාගේ අමාත්‍යාංශය පාවිච්චියට අරගෙන මොකද මම ඉස්සෙල්ලා කිව්වා වගේම විශාල බල කොටසක් සහ විශාල බරපැනක් දරමින් අපිට මුදල් හම්බ කිරීමක් විදේශ අමාත්‍යාංශය හරහා සිද්ධ වෙන්නේ. දැන් ඔබතුමන්ට ඒ විදේශීය රටවල් වල දැනුම සහ තාක්ෂණය ලබා ගැනීම සඳහා වන ක්‍රමවේදය සාකච්ඡාවක් සිදු කරන්න පුළුවන්කමක් තියෙනවද ඉදිරි කාලේ? දැනටමත් අපි කතා බහ කරලා තියෙනවා. ඔය දැන් වෙච්ච මේ දැන් චීනෙන් අපි ඇත්තටම දැන් කණ්ඩායමක් ඇවිල්ලා දැනට යනවා මේ තාක්ෂණය හරහා මේ වෙච්ච මේ ඩැමේජ් එක කොච්චරද කියලා බලන ක්‍රමයක්. ලෝක බැංකුව කරන ක්‍රමවේද එකක්. චීනය කරන්නේ තාක්ෂණය උපයෝගී කරගෙන දැන් අපිට ඒක ඇවිල්ලා දැන් වැඩේ යනවා. මේ වෙච්ච ඩැමේජ් එක කොයි වගේද කියලා. ඒ වගේම ඔබ කිව්වා වගේ අපි ජපානයේ ජනාධිපතිතුමා අපි ගිය වෙලාවෙත් අපි ජයිකා එකෙන් ડોප්ලර් එකක් අර මේ එක ડોප්ලර් එකක් අපිට ඒගොල්ලොම දීලා තියෙනවා. තව ડોප්ලර් එකක් දෙන්න කියලා මේ ව්‍යසනට එන්න කලින් මමත් ජනාධිපතිතුමාත් ගිය වෙලාවේ අපි සාකච්ඡා කරා ජපානයේදී. තව එකක් ඉල්ලලා. ඉතින් අපි ඉදිරියේදී මැදිහත් වෙන්න උත්සාහ කරනවා. මොකද ඒක සල්ලි වලට ගන්න ගියොත් ලොකු ගාණක් වෙනවා. ඉතින් අපිට මේ தත්ත්වය පැහැදිලි කරලා යම්කිසි ආධාරයක් කරහා මේ කියන තාක්ෂණික උපකරණ ලබාගෙන ආපදා කළමනාකරන මධ්‍යස්ථානය ඒ වගේම වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ මේ කියන යාන්ත්‍රණයත් ඇත්තටම දැන් කැලණි ගඟේ වතුර වැඩි වෙනවයි කියන එක සටහන් වෙන්න ඕනි මෙහි කොළොන්නාවෙන් කැලණියෙන් නෙමෙයි. ඉහළින්. අවසානට වතුර ටික ආවට පස්සේ තමයි අපි කියන්නේ නාගලගම් වීදියේ ජල මට්ටමකින් ඉහළ යනවා. මීගමුවට කටානට කොච්චිකඩේ ගඟේ වතුර වැඩි වෙනවා කියන එක ඇත්තටම අර පැත්තේ කුරුණෑගල කෙළවරින් තමයි ඒ ජල මට්ටම් මාපකයන් තියෙන්න ඕනේ. එහෙන් තමයි වෝනින් එන්න ඕනේ. ඉතින් ඒ ක්‍රමවේදය තාම නැහැ. ඉතින් එවැනි ගොඩක් දේවල් තියෙනවා අපිට කළ යුතු. ඒ නිසා අපි මේක අත්දැකීමක් කරගෙන මේ වෙච්ච ඛේදවාචකයේ අත්දැකීමක් කරගෙන හොඳ තාක්ෂණය දියුණු තාක්ෂණය සහිත ආපදා කළමනාකරන අධිකාරියක් කරා මේ යාන්ත්‍රණය ශක්තිමත් කරන්න අපි ඉදිරියේදී කටයුතු කරන්න ඕනි. ඒකට අවශ්‍ය පියවර ගන්න.